අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම අප්ඩේටඩ්.lk YouTube නාලිකාව ඔන්න අද ඔයාලට අරන් ඉන්නේ දේශීය ආදායම් සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයට අයදුම්පත නිවැරදිව යොමු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද නිවැරදිව අයදුම්පත යොමු කරන්න කියලා. මේකෙදී ඔයා මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන Department of Examination කියලා සර්ච් කරන්න. ඒ සර්ච් කරාට පස්සේ එන උඩින් මෙන ලින්ක් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඒ ගියාට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එකට යනවා. එතනින් our service යටතේ පහළට ආවම online application කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම application calling system එක open වෙනවා. එතනින් apply for exam කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කළා මේ විදිහට පහළට ආවට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයාට ඒ අදාළ විභාගය. ඒකේ විභාග ගාස්තුව 1200ක් වෙනවා. අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය වෙන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදා. මෙන්න මෙතන තියෙන මේ ගැසට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට දේශීය ආදායම් සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ ගැසට් එක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒකේ පුරප්පාඩු කීයක් තියෙනවද? පුරප්පාඩු 200ක් සඳහා තමයි මෙම විභාගය ගැසට් කරලා තියෙන්නේ. ඊට අදාළව ඔයාට අවශ්‍ය සුදුසුකම් වයස් වයමාවන් මේ සියලුම දේවල් මේ ගැසට් එකේ ඇතුළත් වෙනවා. ඉතින් ගැසට් එක අනිවාර්යෙන් හොඳට කියවන්න. කියවලා ඔබ සුදුසුකම් ලබනවා නම් පමණක් මේ විභාගයට අයදුම් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්. ඒ කියන්නේ ඔයා විභාගයට අයදුම් කරන්න උපදෙස් මාලාවක්. ඒ උපදෙස් මාලාවත් අනිවාර්යෙන් හොඳට කියවන්න. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සම්පූර්ණයෙන් මේ අයදුම්පත සම්පූර්ණ කරන්න ඕන. එක් අයදුම්කරුවෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් එක් අයදුම්පතක් පමණයි. මාර්ගගත පද්ධතියට ප්‍රවේශ වීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුළත් කරන්න. අන් අයගේ ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමෙන් වළකින්න. අයදුම්පත පිරවීමේදී විශේෂ අක්ෂර මෙන්න මේ කියන අක්ෂර යොදන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. විභාග ගාස්තු ගෙවීමේදී විභාග නිවේදනයේ සඳහන් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය යටතේ පමණක් ගෙවීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ලංකා බැංකු ශාඛාවක් මගින් හෝ ලංකා බැංකු මාර්ගගත ක්‍රමය මගින් සිදු කිරීමේදී මෙන්න මේ කියන ලැබෙන යොමු අංකය හරහා තමයි පේමන්ට් එක කරන්න ඕන. අයදුම්කරුට මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් එක්වරක් පමණක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ සියලුම උපදෙස් අනිවාර්යෙන් හොඳට කියවන්න. විමසීම් සඳහා අදාළ දුරකථන අංක මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තාක්ෂණික උපදෙස් මෙතන සඳහන් කරලා තියෙනවා. මේ විදිහට උපදෙස් මාලාවක් ඔබට ලබා දීලා තියෙනවා. මේ සියලුම උපදෙස් අනිවාර්යෙන් හොඳට කියවලා ඔබ විභාගය අයදුම් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයා මෙතන apply කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මේ විදිහට login page එකක් එනවා. එතන මුලින්ම ඔයා වාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ mobile number එක, ඒ වගේම ඔයාගේ email එක. මේ තොරතුරු ඇතුළත් කරලා මෙන්න මේ ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන තියෙන captcha එක capture කරන්න. ඊට පස්සේ next button එක ක්ලික් කරන්න. ඒ විදිහට next button එක ක්ලික් කරාට පස්සේ ඔබගේ දුරකථන අංකයට OTP එකක් ලැබෙනවා. ඒ OTP එක මෙතෙන්ට ඇතුළත් කරලා submit කියන එක දෙන්න. ඒ දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට fill in the application form කියලා ඔබගේ application එක open වෙනවා. මෙතන ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය පෙන්නනවා. ඊට පස්සේ මීඩියම් එක ඔබට විභාගයට මුහුණ දෙන භාෂාව මෙතනින් තෝරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ
එක්සෑම් ටවුන් එක ඔබට සිලෙක්ට් කරන්න තියෙනවා. එතනින් ඔබට ළඟම ටවුන් එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ පර්සනල් ඉන්ෆර්මේෂන් යටතේ ඔබගේ සම්පූර්ණ නම කැපිටල් අකුරින් ඇතුළත් කරන්න ඕන. ඉන් පසුව ඔයාගේ නමේ අගට යෙදෙන කෑල්ල මුලින් ඇතුළත් කරලා ඔයාගේ ඉනිෂියල් ඊට පස්සේ ඇතුළත් කරන්න ඕන. ඒ වගේම ඔබගේ ලිපිනේ පළමු කොටස, ඊට පස්සේ ඔයාගේ පෝස්ටල් ටවුන් එක, ඔයාගේ ජෙන්ඩර් එක, ඔයාගේ මැරිටල් ස්ටේටස් එක, ඊට පස්සේ ඔයාගේ එත්නික් ගෲප් එක ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔබගේ උපන්දිනය. මෙතනදී ඔයාට ඇතුළත් කරන්න තියෙන්නේ 2026 අගෝස්තු 31 වෙනකොට ඔයාගේ වයස අවුරුදු කීයද, මාස කීයද, දවස් කීයද කියන එක මෙතෙන්දී ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔබගේ දුරකථන අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න ඕන. ඒ ඇතුළත් කරාට පස්සේ පර්සනල් ඉන්ෆර්මේෂන් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ එඩියුකේෂනල් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඇතුළත් කරන්න තියෙනවා. එතනදී ඔබගේ ඩිග්‍රී එකේ ඉෆෙක්ටිව් ඩේට් එක ඇතුළත් කරන්න ඕන. යුනිවර්සිටි එක මොකක්ද කියන එක ඇතුළත් කරන්න ඕන. ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඇතුළත් කරන්න ඕන. ඔබගේ ඩිග්‍රී එක එක්ස්ටර්නල් එකක්ද ඉන්ටර්නල් එකක්ද කියන එක මෙතෙන්දී ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාලට ඇතුළත් කරන්න තියෙන්නේ ඩිග්‍රී ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ ඔයාගේ ඩිග්‍රී එක මොකක්ද කියන එක මෙතෙන්ට ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. එතන ඔබගේ සබ්ජෙක්ට් ෆීල්ඩ් එක ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ක්ලාස් එක මොකක්ද කියන එක ඔබගේ ඩිග්‍රියේ මෙතනට ඇතුළත් කරන්න ඕන. මෙතනදී සෙකන්ඩ් ක්ලාස් කියන එක කැපිටල් අකුරෙන් ටයිප් කරන්න. ඊට පස්සේ ලෝවර් එකක්ද සෙකන්ඩ් අපර් එකක්ද කියන එක මෙතෙන්දී ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාගේ ඩිග්‍රී එකේ මීඩියම් එක ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඔයා රජයේ නිලධාරියෙක් නම් මෙතෙන්ට ඔබ දැනට සේවය කරන තනතුර ඇතුළත් කරන්න ඕන. ග්‍රේඩ් එක, ඊට පස්සේ අපොයින්ට්මන්ට් ඩේට් එක,
ඊට පස්සේ සේවයේ ස්ථීර වූ දිනය මෙතෙන්ට ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔබගේ සර්විස් පීරියඩ් එක වසර කීයද මාස කීයද දින කීයද කියන එක ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට සියලුම තොරතුරු ඇතුළත් කරලා සේව් බටන් එක දුන්නොත් ඔබට මේ අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වෙනකන් තොරතුරු එඩිට් කරන්න පුළුවන්. අයදුම්පතේ සියලු තොරතුරු ඇතුළත් කරලා submit this application ක්ලික් කිරීමෙන් ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ submit this application ක්ලික් කරාට පස්සේ ඔයාට මේ විදිහට ඔබ ඇතුළත් කරපු සියලුම තොරතුරු මෙතන පෙන්නනවා. යම් මේකින් ඔබගේ තොරතුරු නැවත සංශෝධනය නම් edit and submit මගින් නැවත අයදුම්පත වෙත ගොස් සංශෝධනය කර submit this application ක්ලික් කිරීමෙන් ඉදිරියට යා හැකියි. ඇතුළත් කරන ලද තොරතුරු නිවැරදි නම් පහත රූපයේ පරිදි එකකතාව පළ කිරීමෙන් ඉදිරියට යා හැකියි. මෙන්න මේ proceed කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔබට විභාග ගාස්තු ගෙවීමේ විභාග ගාස්තුව කීයක්ද කියන එක පෙන්නනවා. එතනින් මෙන්න මේ proceed කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මුදල් ගෙවීමේ පිටුවට ඔයාව යනවා. එතනින් මෙන්න මේ විදිහේ page එකක් තමයි පෙන්වන්නේ. එතනදී ඔබට payment method දෙකක් දීලා තියෙනවා. pay with BOC Visa Master කියන එක. එතනින් BOC pay with credit card ක්‍රමවේදය භාවිතා කරනවා නම් මේ සඳහා සේවා ගාස්තු වශයෙන් 1.7ක මුදලක් අය කරනු ලබනවා. මෙන්න මේ විස්තර අනිවාර්යෙන් කියවන්න. එසේ නොවන බැංකු ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවීම් කළ නොහැකි වන අතර ගෙවීම් ප්‍රතික්ෂේප වේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට page එක open වෙනවා. එතෙන්ට කාඩ් එකේ නම්බර් එක මේක ඔයාගේ කාඩ් එකේ ඉස්සර අංක 16ක් තියෙනවා. ඊට පස්සේ expire month එක expire year එක කාඩ් එකේ අයිතිකාරයාගේ නම security code එක කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා. ඒක ඇතුළත් කරලා මෙන්න මේ pay button එක දෙන්න. pay with BOC ක්‍රමයේදී ඔයාට reference number එකක් ලැබෙනවා. ඒ reference number එක භාවිතා කරලා B app එක හරහා හෝ Plex app එක මගින් මුදල් ගෙවීම් සිදු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට bill payment එක හරහා ගිහිල්ලා go bill කියන එක ක්ලික් කරාට පස්සේ Department of Examination ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ මෙතන ඔයාට ලැබෙන අකුරින් පටන් ගන්න රෙෆරන්ස් නම්බර් එකයි විභාග ගාස්තුව ඇතුළත් කරලා කන්ටිනියු කියන එක දෙන්න. විභාග දෙපාර්තමේන්තු ගිණුම් අංකයට සිදුවම සිල්පංගින් ගෙවීම් කළ නොහැකි අතර යොමු අංකයෙන් මුදල් ගෙවීම පමණක් පද්ධතියට යාවත් කාලීන වේ කියලා සඳහන් කරලා තියෙනවා. pay with BOC හරහා ගෙවීමේදී රුපියල් 20ක සේවා ගාස්තුවක් අය වෙනවා. මෙන්න මේ විදිහේ රෙෆරන්ස් නම්බර් එකක් තමයි ඔබට ලැබෙන්නේ. ඊට පස්සේ මුදල් ගෙවුවට පස්සේ continue after payment ක්ලික් කරන්න. මෙන්න මෙතන තියෙන මේ රතු පාට දක්වලා තියෙන එක. ඊට පස්සේ ඔබට ලැබුණු රෙෆරන්ස් නම්බර් එක මෙන්න මේ continue after payment කියන එකේ මෙතෙන්ට ඇතුළත් කරන්න. ඇතුළත් කළා මේ proceed කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්වොයිස් එකක් ඕපන් වෙනවා. ඔබගේ උප විභාග ගාස්තුව මෙතනින් ඒක print කරන්න පුළුවන්. මෙතන proceed කියන එක ක්ලික් කරාට පස්සේ අයදුම්පත මාර්ගගතව යොමු කිරීම. මුදල් ගෙවූ පසු අයදුම්පත මාර්ගගතව යොමු කිරීම සඳහා පාත රුපියල් පරිදි කොන්දේසි වලට එකඟ වන බව තහවුරු කරලා complete and submit කියන එක ක්ලික් කරන්න. මෙතෙන්ට ඔයාගේ නම ඇතුළත් කරන්න. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. මෙන්න මේ කියන ටික් දෙක දාලා complete and submit කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ අයදුම්පතේ print out එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ reference number එකත් එක්ක download my application කියලා පෙන්නනවා. මාර්ගගත අයදුම්පත ලද බව දැන්වීම. අයදුම්පත් බාර ගැනීම අවසන් වූ පසු අයදුම්පත දෙපාර්තමේන්තු පද්ධතිය මගින් තහවුරු කළ පසු ඔයාගේ අදුරකථන අංකයට SMS එකක් ලැබෙනවා. ඊට පස්සේ මෙතන පොදු සටහනක් දාලා තියෙනවා. මේ සටහන අනිවාර්යෙන් කියවන්න. මේ ආකාරයට තමයි දේශීය ආදායම් සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 අයදුම්පත නිවැරදිව මාර්ගගතව යොමු කරන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් ආවොත් ඔබ අයදුම්පත සම්පූර්ණ කරද්දී පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ අලුත්ම දේවල් ගැන එසනින් දැනගන්න updated.lk YouTube නාලිකාව අදම subscribe කරලා තියාගන්න. අලුත්ම වීඩියෝවක් දාපු සැනින් බලන්න bell icon එක click කරලා notification එක අනිවාර්යෙන් on කරලා තියාගන්න.